කියනවා නේ. එතන කපුම් කියනවානේ. එයාටම ආවේ වචන සමූහයක් යොදාගෙන තමයි කතා කරන්නේ. ඊගාට ඒ ගාම්ම අර රිලේෂන් එක කරනවා. හරි. උදාහරණ ඥායියා කියලා වෙනලා පාද ආයෙ හරි. ඊගාට බලන්න අම්මා කරන දේශ. ඊ කොච්චර තිබ්බා අම්මා හැම වැඩ කරනවා බලන්න කොහොමද නන්නානේ නාකිය මේ මරපන්නේ. ඒකම කරනවා. අපි මේකට ඒක ඇහැ ගෙනියනවාද කියලා බලන්න. ගෙනියනවාද නැද්ද කියලා අම්මා ටෙස්ට් කරනවා. ගෙනියන්නේ නැත්තම් අම්මට දැනෙනවා. ගෙනියන්නේ නැහැ. එතකොට මේ ඔක්කොම ටික ගන්න වෙන පැත්තකින් සද්දයක් දාන්න. මේක බලන්න කියලා බලන්න. ඉුවට මේක පරිශීලනය කරනවා මේ දරුව සම්බන්ධ. එතකොට ඒගොල්ලෝ ශබ්ද කෝෂයේ ඉස්සෙල්ලා මුලනගෙන. මේ ශබ්ද කෝෂයේ මොඩේට දැක්පත් කරනවා වචන හැටියට නිරන්තරයෙන් දවසකට වචන ගණනාවක් එහෙට සලස්සන. නිරතුරුව එහෙට සලස්සන. එතකොට දැන් පොඩි ළමයෙකුට ඥායිලා කියනවනේ ඌස බලලා වගේ වචන වැඩිහිටියෝ පාවිච්චි දෙන්නේ. අන්න පුතේ බලලා කියන්නේ මේ අන්න පුතා කියන්නේ ඥායිලා කියලා කියන්නේ මව්ව කියලා කියන්නේ අන්න පුතේ සුනකෙක් ඉන්නවා කියන්නේ ඒ හැමෝම තේරුම් ගන්න දෙනවා. යාන ශබ්ද පොතේ තියෙන වචන මේකයි. මෙයා පවුව කියන වචනේ දැන් හඬක් දෙන්නේ පව් කියන හඬක් දෙන්නේ යා තේරුම් ගන්න මනසට මතක තියාලා ලේසි කියලා ඉන්න. දැන් ඔය විදිහම කරලා මොඩේට කවන්නේ අර වචන ඉස්සර දාලා ඊට පස්සේ වචන ටික ආය ආපහු අදින. ඒ අදිනකොට යාර හරි සතුටක් දෙනවා අර කවුරුත් ඒ වගේ අන්න අම්මා එනවා කියලා කියනවා. මේ එකත් එක තමයි ගොඩනගන්නේ. ඒක උතන තමයි මම අදහස් කරේ. දැන් අපි ඉංග්‍රීසි වලදී වඩා වෙනස් ළමයින්ට දැන් අපේ ලබෝදී අපුදාන්නේ ඉස්සෙල්ලා කියනවා කරන්නේ. ඒගොල්ලෝ කතා කරනවා. ඉතින් ගැටලුවක් නැහැ. කියන්න බැරිය වුණ කරන්නේ. ඒක බැරි වුණාට ඒගොල්ලන්ට කතා කරන්න පුළුවන්. ඉතින් අපිට මේ භාෂාව පුරුදු කරගන්න අනිත්යෙන් පටන් ගත්තොත් හොඳයි කියලා මට හිතුණා. ඒ නිසා අර ඒ දරුවගේ හැඟීම් ප්‍රකාශ කරන්න පුළුවන් කියන ඉතා සරල මට්ටමේ දැන් අපි පහ ශ්‍රේණිය ගත්තොත් පහ ශ්‍රේණිය